මං කිව්වා මෙතන රාවණ රජුණන්ගේ දඬුමොනරේ ගුවන්ගත කළ ස්ථානය කියලා. කිහිප ස්ථානයකම පැහැදිලිව මේ වගේ සමාන්තර රේඛා වගේක් පිහිටලා තියෙනවා. ඒතර ඒක සැලකෙන්නේ රාවණ රජුණන්ගේ දඬුමොනරේ රෝද හෝ වෙනත් පොළොව සම්බන්ධ වෙන ස්ථානයක් ගැටුණු ස්ථානයක් විදියට. ආයි බෝන් ක්ලිප් පිළිගන්න මගේ යාළුවා හැමෝගේ YouTube channel එකට. අදත් අපි අලුත් තැනක ඉඳන් අලුත් වීඩියෝ එකක් අරගෙන තමයි මේ ඇවිල්ලා ඉන්නේ. අද මම යන්නේ එක්තරා විශේෂම තැනකට. ඒක තමයි අපි දැනට හොයාගෙන තියෙන ඉතිහාසයටත් එහා ගියපු ඉතිහාසයක් බලන්න තමයි යන්නේ. මම මේ ඉන්නේ මස්කෙලිය නගරයේ. ඔයාලා මම හැමෝම අහලා තියෙන පිළිගන්න පුරාවෘත්තයක් තමයි රාවණ රජුරුව කියන පුරාවෘත්තය. එතකොට රාවණ රජුරුව ජීවත් වුණායයි කියලා සැලකෙන්නේ ඇල්ල වැල්ලවාය සහ මේ මස්කෙලියාවට ප්‍රදේශයේ රාවණ රජුරුව සම්බන්ධ පුරාවෘත්ත සහ කටවහරින් පැවතෙන කතන්දර රසක් තියෙනවා. ඉතින් මේ ආවට ප්‍රදේශවල ඒකෙන් එකක් තමයි රාවණ රජුරුවන්ගේ දඬුමොනරය ගැන කතාව. ඉතින් මේ දඬුමොනර යන්ත්‍රය රාවණ රජුරුව විසින් ලංකාවේ කිහිප ස්ථානවල සිට ගුවන්ගත කළ බවට ජනප්‍රවාද තියෙනවා. ඉතින් මම අද යන්නේ ඒ ගුවන්ගත කරපු ගුවන්පත වලින් විශාලම සහ පැහැදිලිවම ගුවන්පතයක් විදිහට සැලකෙන මස්කෙලිය පිහිටලා තියෙන රාවණාගල බලන්න. එතකොට හැටන් සහ සිරිපාදයට යන පාරේ නල්ලතන්නියට ආසන්න ප්‍රදේශකින් හැරිලා කිලෝමීටර් 8ක් 10ක් අතර ප්‍රමාණයක් ඇතුළට යන්න ඕන. එතන සෑහෙන දුෂ්කර මාර්ගයක් ඒක. ගිහිල්ලා බලමු කොහොමද ඒ අත්දැකීම කියලා. මේ රාවණාගල කියලා එකක් තියෙනවද මේ හරියට? බාරක දිනවනේ. බාරක ගාන මම දැල්ලා අර බාරෙන් යන්න ඕන. ඒක එන්න දුරයි ටික. දුරයිද? පයින් යන්නත් තියනවද? වයින් යා බයික් එක නා යන්න උලමද? පුළුවන්නේ. ඉතරට ගිහලා ආන්නක කියයි බාර.
Tandare tena, andare tena, dare na na ni na nanda na na na. Tandare tena, andare tena, tenare ni na ni na 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 na. Nara nandare na dare na, na 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 da tere ra ra. Na 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 ni na re tere, na ri re na re na na re na, na na. මේ රාවණාගලට යන මේ පාරද? ආ? උඩ පාර. අපි මේ රාවණාගලට යන පාරේ සෑහෙන දුෂ්කර ගමනක් නල්ලතන්නිය පාරේ ඉඳන් කිලෝමීටර් 8ක් විතර ඇතුළට යන්න ඕන මේ දුෂ්කර පාරේ. ඉතින් ඔයාලට මම හිතන්නේ නැහැ මේක ප්‍රැක්ටිකල් වෙයි කියලා හැමෝටම. මේ මොකද මේ වගේ ඔෆ් රෝඩ් වෙහිකල් එකක හරි මොටර් බයික් එකක හරි තමයි අනිවාර්යයෙන් මේ පාරේ යන්න ඕන. නැත්තම් ඇත්තටම යන්න අමාරුයි. මේ හැබැයි මේ පාරේ යනකොට මාර ලස්සනයි මේ view point එක. ඔයාලට පේනවා ඇති මේ සත්ත්වකන්‍යා කඳු වැටිය හරිම ලස්සනට පේනවා ඉන්න තැනට. ඇත්තටම ලංකාව මාර ලස්සනයි අප්පා. රාවණාගලට යන්නේ කොහමද? Sharp right, then turn right. මේ මෙතන පාරක් තියෙනවා ඔය වට රවුමේ යන්න ඕනේ. උඩටම යන්න පුළුවන් බයික් එකේ. බයික් එකේ ඔම්ම රාවණාගලට ඉඳ රෝඩ්ல බයික්ல போகலாம் தானே යන්න පුළුවන් මේ ෆෝටෝ සෙට් එක පාරක් තියෙන මේ මෙතනින් දිගටම යන්න තියෙන්නේ. කරේ යන්න ඕනේ ටික. ආ. මෙතනින් යනවා නම් ළඟයි පයින් යන්න දෙන්නේ බයික් එක යන්න. යනවා නේ. හරි. thank you. කොහෙන්ද ගතන්නේ? කොළඹ ඉඳන්. ඔයා විතරද? ඔව්. ඔයා ගන්න පුළුවන් නේ? පුළුවන්. කට්ටිය ඇතිනේ අහගන්න නේ. ඔව්. ඒ පැත්ත නම් කට්ටිය වැඩි ඉන්නේ. ඔව්. දැන් මේ පාර දිගේම ඔයා පාර දිගේම කැරකි ගියා නම් දැනගන්න පුළුවන්. හරි.
අපි මේ ඇවිල්ලා ඉන්නේ රාවණාගලට. ඔයාලා දකින්න ඇති සෑහෙන දුෂ්කර ගමනක්. මේ වගේ බයික් එකකින් ඇරෙන්න ඇත්තටම එන්න අමාරු ගමනක්. මෙයා තමයි ඉතින් අද මාව මෙතෙන්ට එක්කගෙන ආවේ පරිස්සමින්. මම හිතුවෙත් නෑ මෙච්චර දුෂ්කරයි කියලා. කොහොම හරි ආවා ඉතින්. ඇත්තටම සෑහෙන අద్భుත ගතියක් තියෙන ස්ථානයක්. තනින් කළුගල හොඳට සමතලා විදිහට පිහිටලා තියෙනවා. ගුවන් යානයක් ගුවන්ගත කරන්න හොඳම ස්ථානයක්. මේ ඔයාලට පේනවා ඇති. සෑහෙන දිග ගුවන් පතයක් වගේ පතයක් තියෙනවා. ඒතර ඒක කෙලින්ම නිරාවරණය වෙන්නේ අතනින් අහසට. පොඩි ගුවන් යානයක් නම් ඇත්තටම මෙතන ගුවන්ගත කිරීමේ හැකියාවක් තියෙනවා. ඒත් එක්කම කියන්න ඕන රාවණා රජුරුව කියන නම කියපු ගමන් ලංකාවේ බහුතරයක් දැන් ඒක ප්‍රතික්ෂේප කරන්න කතාවක් බවට පත් වෙලා. හැබැයි අමතක කරන්න එපා රාවණා රජුරුව ඉන්නේ ලංකාවේ. හැබැයි රාවණා රජුරුව සම්බන්ධ කතා ගොඩක් පවතින්නේ තාමත් ඉන්දියාවේ. ඉන්දියාවේ ජනවහරින් එන කතාවල සහ පැරණි ලේඛනවල අන්තර්ගත වෙලා තියෙනවා ලංකාවේ රාවණා නම් ප්‍රබල රජෙක් හිටු බවටත් ඔහු දඬුමොනරයක් නම් අහසින් යන්න පුළුවන් යානයක් භාවිතා කළ බවටත් ඔහු ඉන්දියාවට ගිහිල්ලා සීතා කුමාරය පැහැරගෙන ඒ රාමායනයේ එන කතා වස්තුව සිද්ධ වුණ බවටත් සඳහන් වෙන්නේ ලංකාවේ නෙමෙයි ඉන්දියාවේ. ඒකින්ද සාක්ෂි නැති පළියට හැමදේම අයින් කරන්න එපා. ඒකෙත් අපි නොදන්නා වුණාට මොකක් හරි සත්‍යයක් ඇති. නැත්නම් එහෙම කතාවක් බිහි වෙන්නේ නැහැ. එතකොට ඒ ඉන්දියාවේ කතාවට හා සමානව ලංකාවෙත් විවිධ ප්‍රදේශවල ඒ ජනප්‍රවාද පැවතිනවා ඉස්සරින් ධම්ම. උන්ගත් දැන් නම් කළා තියෙන රාවණා රජුරුවන් ගමින්. ඒකෙන්ද 100%ක් බැහැර කරන්නේ නැතුව ඒවත් අපි තරමක් හරි පිළිගමු. එතකොට මේ රාවණාගලේ මං කිව්වා මෙතන රාවණා රජුරුවන්ගේ දඬුමොනරයේ ගුවන්ගත කළ ස්ථානය කියලා. එතකොට මේ ගලේ කිහිප ස්ථානයකම පැහැදිලිව මේ වගේ සමාන්තර රේඛා වගේක් පිහිටලා තියෙනවා. ඒතර ඒක සැලකෙන්නේ රාවණ රජුණන්ගේ දඬුමොනරේ රෝද හෝ වෙනත් පොළොව සම්බන්ධ වෙන ස්ථානයක් ගැටුණු ස්ථානයක් විදියට. එතකොට මේ වගේ සමාන්තර ඉරි මේ රාවණ ගල පුරා අර ගුවන පැත්තට මුහුණලා ඇඳිලා තියෙනවා. ඉතින් ඒකෙත් මොකක් හරි සත්‍යතාවයක් ඇති එහෙනම්. මේක තමයි ගුවන්පතේ. ඒතර මේක තමයි ඒ ගුවන්පතේ අවසානයේ ගුණට එකතු වෙන ස්ථානය. ඉතින් මම හිතනවා අද වීඩියෝ එකනොත් ඔයාලා අලුත් දෙයක් ගන්න ඇති කියලා. මෙතෙන්ට එන්න නම් මම ආරාධනා කරන්නේ නැහැ. මොකද මම දන්නේ ඒක ප්‍රැක්ටිකල් නෑ කියලා හැමෝටම. ඉතින් මට පුළුවන් උපරිම අයුරින් මේ වීඩියෝ එකකින් ඔයාලට මේ දේ ගේන්න උත්සාහ කරා. මම හිතනවා ඔයාලා එකකින් අලුත් දෙයක් ගන්න ඇති කියලා. channel එක subscribe කරලා තියන්න. එහෙනම් මේ වගේ අලුත් වීඩියෝ එකක් අප්ලෝඩ් කරගමන ඔයාලට බලන්න පුළුවන්. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකන් ජය වේවා.